හයි ගයිස්, අද යමු මාත් එක්ක ලංකාවේ තියෙන ලස්සන දියඇල්ලක් බලන්න. මේක තියෙන්නේ පොල්ගම්පල. ඔයාලා මතුගම හරහා එනවා නම් මතුගම අලුත්ගම පාරේ කිලෝමීටර් 5ක් වගේ එනකොට හොරවල හන්දිය හම්බ වෙනවා. හොරවල හන්දියෙන් වම් අත පැත්තට හැරිලා වලල්ලාවිට පාරේ කිලෝමීටර් 10ක් වගේ එන්න ඕනේ. අපි මේ පාරේ යනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ කඩෙන් මොනවා හරි කනවා. ඉතින් එළවලු රොටි ගත්තා අපි උණු වෙන්න තිබුණා. මේ පාරේ ටික ටික ඇතුළට යද්දී වෙනස්ම වයිබ් එකක් තියෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. වාහනත් අඩුයි පාරේ. මෙන්න මේ බෝඩ් එක හම්බෙලා චුට්ට දුරක් යද්දී වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ හැරෙන්න ඕන. මං ඒ පාරේ නම හරියටම දන්නේ නැහැ. ඒ බෝඩ් එක හම්බ වෙන පළවෙනි පාරෙන් ඔයාලා වම් අත පැත්තට හැරෙන්න ඕනේ. මෙන්න මේ පන්සල පහු වෙනවත් එක්කම හතරමං හන්දියක් තියෙනවා. ඒ පාරේ කෙලින් තමයි යන්න ඕනේ. මෙන්න මෙතනදී අපිව පොලිසියෙන් නැවැත්තුවා. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක කතා කරලා චෙක් කරලා යන්න කිව්වා. මෙතන පාරෙන් දකුණු අත පැත්තට හැරෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ආපු එක දවසකවත් එහෙම පොලිසියෙන් ඉඳියේ නෑ. මේක ගමක්, ඇතුල් පාරක්. හදිසි ඉන්ෆෝමේෂන් එකකට ආපු කට්ටියක් වෙන්නදී ගොඩක් කිහිප දෙනෙක්ම හිටියා. මෙතන ඉඳන් පාරේ කොහෙන්වත්ම හැරෙන්න නැහැ. කෙලින්ම යන්න තමයි තියෙන්නේ. දෙපැත්ත බල පරිසරය විඳින ගමන් යන්න තමයි තියෙන්නේ. මේ වගේ ගමනකට බයික් එකක් තමයි ඉතින් හොඳම. මේ view එක, මේ හුළඟේ feeling එක වාහනයක ගිහින් ගන්න අමාරුයි. මෙතන පාකින් තියෙනවා. ඔයාලා මොන වාහනයක ආවත් ප්‍රශ්නයක් නැහැ. පාක් කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ලොකු ගාණක් ගන්නෙත් නැහැ. අපි පැය 2ක් වගේ හිටියා බයික් එකට. රුපියල් 40ක් වගේ තමයි අපෙන් ගත්තේ. මෙතන ඉඳන් පයින් තමයි යන්න ඕනේ. මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. පොඩි අඩිපාරකින් උඩට යන්න ඕනේ දියැල ළඟට. මෙතන ඇතුළට ආවම නිකන් අර නුවරඑළියේ දියැලක් බලන්න යන view එක තමයි තියෙන්නේ.
එකක් කරා. ඕන කරන බොටු ගෑස් එකක්, පෑන් එකක්, ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම අපි අරගෙන ගියේ. අරන් ගියා වගේම අරන් ගිය හැමදේම අපි ආපහු එනකොට අරගෙන ආවා. කිසිම දෙයක් දාලා ආවේ නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් පොලිතීන්, ප්ලාස්ටික්, බීම බෝතල් හැම තැනම දාලා ගිහින් තිබුණා. මම වීඩියෝ එකේ අන්තිමට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නම්. ඉතින් අපි හදපු කෑම වීඩියෝ එකත් මම වීඩියෝ එකක් YouTube එකට දානවා ෂෝට් වීඩියෝ එකක් විදිහට. ඒකත් බලන්න. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.